අපිට දැනට ඉන්න හොඳම ගයිනකොලොජිස්ට්. එයා කරපු හැම ඩිලිවරි එකක්ම සර්ජරි එකක් නොකරයි කරලා තියෙන්නේ. අපිට ඉන්න දක්ෂ වෛද්‍යවරියා පිළිගන්න ડોක්ටර් මෝලි. Good evening ladies and gentlemen. සාමාන්‍යයෙන් මිනිස්සු හීන දකින්නේ නිින්දේ. ඒත් මං ඇස් අරගෙන හීන දැක්කා. මගේ හීනේ සැබෑවීමේ සම්පූර්ණ ගෞරවය මට අයිති නැහැ. ඒක පිටිපස්සේ තව කෙනෙක් ඉන්නවා. එයා මට දවසක් කිව්වා හීන තමන්ගේ ඇස්වලම උත්සාහ කරන්නවත් නැතුව මෙකිල යන්න අරිනවා නම් ඊට වඩා හොඳයි අසාර්ථක වෙලා ඒවා කඳුළු හැටියට වැටලා යන එක. එහෙම නොකර ජීවත් වෙලා මොකටද? මොකෝ මේ? මට නම් ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ ඔන්න. මෙඩිකල් එන්ට්‍රන්ස් එකත් මම අතහැරලා දානවා. මම නිකම්ම BSc කරලා දානවා. ඉවරයිනේ. ඇත්තද? එතකොට දැන් ඔයා දෙක තීරණය කරන්නේ එකක් තනියම. අවුරුදු 3 ඉඳලා මම ඔයාගේ ලෙඩ වෙලා හිටිය එකෙත් වැඩක් නැහැ. බලන්න ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මට නොමිලේ බෙහෙත් කරන්නත් ඕනේ. ජීවිත කාලෙටම. ඒත් අනේ තව සතියයි එක්සෑම් එකට තියෙන්නේ. අනේ මගේ ඔළුවට කිසිම දෙයක් යන්නේ නැහැනේ. ඔළුව ඔක්කොම හිස් වෙලා. එහෙනම් චුට්ටක් වෙලා කතා කරන්න. නන්දිනි මට එන්ට්‍රන්ස් එක කරගන්න බැරුණොත් එහෙම අනිවාර්යෙන්ම මට පිස්සු හැදිලා මැරිලා යයි. ඇත්තමයි මම කියන්නේ. ඇත්තට විභාගෙ නකලොත් සතුටින් මැරෙනවද? මං කියන දේ අහන්න. මෙහෙට හැරෙන්න. බලන්න. හීන අපේ ඇස්වලම මැකිලා යනවා නම් ඊට වඩා හොඳයි අසාර්ථක වෙලා කඳුළු හැටියට වැටෙන එක. එහෙම නොකර ජීවත් වෙලා මොකටද? තේරුණාද? නැත්ද? මගේ මුණ බලන් ඉන්න එපා. යන්න ඉතින්. කෝ මෙන්න පොත. බැරිද කරන්න? හරි. එහෙනම් ඉතින් මේව හම්බ වෙන්නේ නැහැ. මොනවාද? මම ආසමේ වද උදින්න පතරින්නකෝ. අනේ පොඩ රහ බලන්න දෙන්න මොනවද? බෑ. මුලින්ම පාඩම. මං තේ එකක් හදන් එන්නම්. තේ කේක් ඒ වගේම පාඩම. පාඩම් කරන එක නියම ගැලපීමනේ. එහෙමනේ. ඊනේ මේ පොත බලන්න. ඔයා කොච්චර හොඳ දන්නේ? ඔයා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නොවුන නම් මට මොනව වෙයිද? කේක් ගන්න ඔහොම කියන්නේ නේ? තේ බොන්නත් එක්ක. ડોક્ટર මෝලි පාඩම් කරන්න. ડોક્ટર મોલી
මෙතන excuse me sir ඒ නන්දනී වෙන්න විදියක් නැහැ. මං යාට අඬ ගහන්න තියාට පහළට එන්න කොහෙත්ම ධෛර්යයක් නැහැ. අයියා මට ඔයාගේ කිචන් එකේ කේක් එකක් හදන්න දෙනවද? මේකයි කාරණේ. ගොඩක් කාලෙකට පස්සේ මගේ යාළුවා මට හම්බ වෙන්නේ. හොඳයි මැඩම්. ස්තුතියි. මට භාජනයක් දෙනවද? ඔව් සනිතා. මොකද්ද? හරි හරි කලබල වෙන්න එපා. එක වැඩක් කරන්නකෝ. දැන් මෙයාගේ බ්ලඩ් සැම්පල් ටෙස්ට් එකට යවන්න. මං ඉක්මනට එන්න. ඕකේ බයි. ඒ මොකද? ඉමර්ජන්සි එක මට යන්න වෙනවා. යන්න ඉක්මනට. excuse me sir මෙතන හිටිය ඩොක්ටර් මෝලි කොහෙද? එයා මේ දැන් තමයි ගියේ. okay මං රාජ්දීප් තාකූර්. nice to meet you. පොඩි වෙලාවෙන් මිස් වුණේ. නැත්තම් මං කම්මුල් පාරට පලිය අරගන්නවා. ඩොක්ටර්ස්ලා කොටේ මෙයාට ලැජ්ජ කරන්න තිබුණා. කමන්නේ. කොයි වෙලාවෙ හරි අහුවෙයිනේ. යන්වත් එක මාත් එන්න. ඕන්න කුණාල් ඔයා ඊට වඩා මෙහෙ ඉන්නකද වැදගත්? ඒත් මං ඔයත් එක්ක ඉන්න එක ඊට වඩා වැදගත්. එකට ආවනම් එකට යන්නත් ඕනේ. come on කුණාල් please be practical. හෙට ඔයාට කොච්චර ඉන්වෙස්ටර්ස්ලා හම්බ වෙයිද? එයාලා ඔයාගේ මේ ක්ලිනික් එකට ඉන්වෙස්ටර්ස්ලා මගේ ක්ලිනික් එකට සල්ලි දායිද? මෙයාලගේ පරමාර්ථය සල්ලි හම්බ කරන්න. මට මේ වෙලාවේ ඕන කරන්නේ මිනිස්සුන්ට බෙහෙත් කරන්න. මෙයාලා මොකටද මගේ ක්ලිනික් එකට සල්ලි දාන්නේ? මොකද හැමෝම එක වගේ නෙවෙයිනේ. කවුද දන්නේ ඔයාගේ අදහසට කවුරු හරි කැමති වෙයිද කියලා? අනික ට්‍රයි කළාට කමක් නෑනේ. ඔයා ට්‍රයි නොකළොත් පසුතැවෙන්න තමයි වෙන්නේ. කතාවක් තියෙනවා. නොකරපු කෙනා මැරුණා සමානයි. එන්න තියෙනවනම් ඉස්සරහටත් ඉන්වෙස්ටර්ස්ලා එයි. ඒත් දැන් නම් මට ඔයත් එක්ක යන්නම ඕන. කුණාල් ප්ලීස්. මම වෙනුවෙන් කරන්නකෝ. ප්ලීස් අනේ. මේ වැඩේ නම් හරිම වැරදි. ඔයා මගේ ආදරෙන් ප්‍රයෝජන ගන්න. ඔයා මාව ඉමෝෂනලි බ්ලැක්මේල් කරනවා. ප්ලීස් පැටියෝ. ප්ලීස්. ඒකත් වැදගත්නේ. ප්ලීස්. ඕකේ. මං නවතින්නම්. හැබැයි හෙට සෙමිනාර් එක ඉවර වෙච්ච ගමන් මං එනවා. මං ඔයාලට ටැක්සි එක බුක් කරන්න. hello this is room number 405. මට ටැක්සි එකක් බුක් කරන්න පුළුවන්ද? මගේ රූම් එකට සෑන්ඩ්විච් සෝඩ් එකක් දාන්න. thank you. thank you පැටියෝ. you're most unwelcome Dr. Molly. ඊළඟ පාර අපි එකටයි එන්නේ එකටයි යන්නේ. Doctor's orders, okay? yes Dr. කුණාල්. hello රූම් නම්බර් 405 ඕඩර් එක රෙඩි කරන්න. මැඩම් එයාපෝට් යන්නයි හදන්නේ. එයා යනවා. මගේ කේක් එක.
රාජ්දීප් මගේ අනාගත සැමියා. ඔයාම කියන්නේ මම මොකද කරන්නේ? ඔයා අපි දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න ඕන. රාජ්දීප්ද මමද? මෝලි නම දෙන්න. මට ඔයාවයි තෝරගන්න තිබ්බේ මෝලි. ඔයා හරි. මම තමයි වැරද්ද කරේ. මට මං ගැනම ලැජ්ජයි. මං කොහොමද ඔයාගේ මූණ බලන්නේ? It's okay. Come on. අඬන එක නවත්තන්න. මොකුත් උන්නේ නැහැ. It's okay. දැන් නවත්තන්න. මෙතන මොකද උනේ? අර අතන ඉන්න ලේඩි ඉන්නව නේද? එයා කේක් එකට කැන්ඩල් ගොඩක් ගහලා. හීට් එක වැඩි වෙලා ෆයර් එලා මොන් වෙලා මෙතන කලබලයක් වුණා. ඇහෙනවද? මොකද්ද මෙතන වෙන්නේ? දැන් මම මෙයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න. හරි දැන් හරි. I'm really sorry. මගේ වයිෆ් ගියතින් නොදැනුවත්ව වෙච්ච අරතට සමාවිල්ලනවා. සෝරි කිව්වා කියලා කොන්ෆරන්ස් එක ආපහු පටන් ගන්න පුළුවන්ද? ඔයත් පුදුම කෙනෙක්නේ. එයා ඒක හිතාමතා කරපු වැඩක්. අනිත් එක ඉතින් ඒකෙන් කාටවත් පාඩුවක් වුණ නැහනේ. හැමෝම පොඩ්ඩක් තෙමුණා විතරයි. ඒක පැත්තකින් හොඳ දෙයක්ත් උනානේ. මේකෙන් අපි දැනගත්ත මේ හොටෙල් එකේ ෆයර් සේෆ්ටි සිකියුරිටි හැම එකම හොඳටම වැඩ කරනවා කියලා. අනිත් එක අපි හැමෝම ආවි කොන්ෆරන්ස් එකට. අපි හැමෝම ගිහලා අපි වැඩක් කරගමු. Let's go. Come on. Let's go. මට සමා වෙන්න. වාඩි වෙන්න. I'm very sorry. It's okay baby. එන්න වාඩි වෙන්න. වතුර ටිකක් දෙන්නද? බොන්න. හරි. ඔයා ගොඩක් ෂොක් වෙලානේ. ෂොක් වුණාට පස්සේ වතුර තමයි හොඳ. ඇත්තමයි කියන්නේ. මම මොකුත් කළේ නෑ. ඒකට කමන්නේ. වතුර බොන්න. බොන්න. මං කිව්ව නේද කාමරෙන් එළියට යන්න එපා කියලා. මොකටද කේක් හදාගෙන මටත් කියන්න තු එළියට ගියේ? ඒවා මටද? මොකද මාව කැන්දන් ගන්න පෙරහැරක් ආවද? ඇයි මොකද මගේ බර්ත්ඩේ එකද? ඊට මන්නම් ගොඩකුත් ගහගෙන ලොකු කේක් එකකුත් හදාගෙන කාර් දෙන්නද මහලොකුට මෙතන උස්සගෙන ගියේ? හුස්ම ගන්න. ඒ ගන්න බැරිද? හුස්ම ගන්න බැරි වෙන්න තමයි ඕනේ. මට තවසම මරන්න ඕන. ඔයත් කන්න මාත් කන්න. මොකද්ද නම කිව්වේ? නන්දනී. මම ඉන්නකන් නන්දිනීට මුකුත් වෙන්න දෙන්නේ නැහැ.